1983 LTT සංවිධානයේ හමුදාවේ කොල්ල 13ක් යාපනයේදී මරනවා. ඒ මිනි පෙට්ටි ටික උතුරේ ඉඳන් දකුණට එද්දී එක බත්පත කාලේ හිටපු දකුණේ සිංහල දෙමළ මිනිස්සු වෛරක්කාරයෝ බවට පත් වුණා. අන්තිමේදී මෙහි තිබුණු දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් ගිනිවත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. 83 අඳුරු කළු ජූලිය ඒ විදිහට තමයි පටන් ගත්තේ. නැවත මගේ රටේ එවැනි අමීරි අත්දැකීමක් ඇති වෙන්න එපා. හැබැයි ලංකාවේ දකුණේ කොල්ලෙක් ජාපනයේ විශ්වවිද්‍යාලයක මැරුණොත් නැවත කළු ජූලියක් ඇති වෙන්නේ නැහැ කියලා මට නම් කියන්න බෑ. අද මම කතා කරන්නේ නිය පොත්තෙන් කඩන්න කිතියන දේ පොරවෙන් කපන්න සිද්ධ වෙයි කියලා හිතන වැඩක් ගැන කලින් දැනුම්වත් කරන්න. මොකක්ද මේ කතාව? යාපනයේ විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ කොල්ලෝ කෙල්ල එකතු වෙලා ඒක ඇතුලේ සිංහල යාළුවෝ වගේම දෙමළ යාළුවොත් හිටියා. ඒ අය එකතු වෙලා හරි අපූර්ව පහන් කූඩුවක් හදලා තිබුණා. මේ තියෙන්නේ ඒ පහන් කූඩුව ඊයේ තිබුණු විදිහ. හරි ලස්සන වැඩක් නේද? හැබැයි අවාසනාවට ඇත්ත කතාව. ඒ පහන් කූඩුව අද උදේ දැක්කේ මේ විදිහට. මම ජාතිවාදයට කැමති නැති මිනිස්සෙක්. අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගනිද්දී උතුරෙන් නැගෙනහිරෙන් ආපු යාළුවන්ටත් කිසිම වෙනස්කමක් නොදැනෙන විදිහටයි අපි වැඩ කටයුතු කරේ. දෙමළ කට්ටියගේ තයිපොංගල් උත්සවය, මුස්ලිම් කට්ටියගේ හජ්ජි උත්සවය රාමසාන්, සිංහල කට්ටියගේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, කතෝලික අයත් එක්ක අපි කැරොල් කීවේ නත්තලට ඔක්කොම එකට. වගේම දකුණේ ඉන්න සිංහල කොල්ලා කෙල්ලටත් උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙද්දී ඒ නිදහස තියෙන්න ඕනේ. ගොඩක් කාරණාවලදී සුළු ජාතීන් අපහසුතාවයට පත් වෙයි කියන සැකයත් එක්ක මහා ජාතිය විදියට අපි බොහෝ වෙලාවට එකමුතු වෙලා වැඩ කටයුතු කරනවා. එතකොට මහා ජාතිය යාපනයේදී සුළු ජාතියක් විදියට කටයුතු කරද්දී සුළු ජාතීන් යාපනයේදී මහා ජාතිය විදියට කටයුතු වෙද්දී මේ විදියට නම් වැඩ කටයුතු වෙන්නේ. මේක අපිට එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. කොටින්ම කියනවා නම් ගිය අවුරුද්දේ යාපනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය ඇතුලේ මහවිරු සමරලා තියෙනවා. මහවිරු සමරන්න නිදහස් පරිශ්‍රයක් ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ තිබ්බනම් ඇයි වෙසක් කූඩුවක් වෙසක් සැරසිල්ලකට නිදහස් පරිසරයක් එතන තිබුණේ නැත්තේ? මෙතන හොඳම විහිළුව තමයි ඒ වෙසක් පහන් කූඩුව කැඩෙන මොහොතේදීත් ආරක්ෂක අංශ ඒ සිදුවීම S2 දැකලා තියෙනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේක මේ එක්තරා හුදෙකලා සිදුවීමක් විතරයිනේ කියලා. කොටින්ම මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ. නමුත් යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මල්ලිලා නංගිලා අවස්ථා ගණනාවකදීම කිව්වා අයියේ විශ්වවිද්‍යාලය තුල ඇතැම් තීන්දුව තීරණ හා සිදුවීම් තුලින් ක්‍රිටිසිසම් එහෙමත් නැත්නම් වෙනස් කොට සැලකීම් වලට අපි ලක් වෙනවා. ඒක ඊටාම අසාධාරණයි කියලා. ඒ නිසාම තමයි මම කතා කරේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ විදියට වැඩ කටයුතු කළ යුතුයි කියලා හිතාගෙන ඉන්න මොහොතක ඇතැම් අය තමන්ගේ හිත අස්සේ තියෙන කුණු ගොඩවල් වර්ගවාදී ඒ ජාතිවාදී කුණු ගොඩවල් පරිපාලන ශ්‍රේෂ්ඨයේ ඇතුළට ගෙනල්ලා ක්‍රියාවට නංවනවා නම් ඒ තුල අපිට සාමය කියන දේ, ඒ තුල අපට නිවීම කියන දේ බලාපොරොත්තු වෙන්න බෑ. මම මෙහෙම මේ කතාව අවසන් කරන්න. 1980 ගණන් වෙද්දී LTT සංවිධානයේට දෙමළ ප්‍රජාවගේ විරෝධය එල්ල වුණා. හැබැයි එතකොට LTT සංවිධානය මොකද කරේ? සිංහල මිනිස්සු තුල දෙමළ මිනිස්සුත් කෙරෙහි සැකයක්, අවිශ්වාසයක් ඇති කරා. ඒ අවිශ්වාසයේ සැකය මධ්‍යස්ථ දෙමළ මිනිස්සයාට තියෙන එකම විකල්පයේ LTT සංවිධානයේ කියන තත්වය ඇතිකරන්න සමත් වුණා. අපි තේරුම් ගත යුතුයි ජාතිවාදීව කවුරු හරි වැඩ කටයුතු කරනවා නම් ඒවට එරෙහි වෙන්න. මේක තව දුරටත් ජාතිවාදී ලේවිලකින් නැහැවෙන්න ඕන රටක් නෙවෙයි. හැබැයි ජාතිවාදීත්වයේ කොයි හරි ඇති වෙනවා නම් ඒක මුලිනු පුටා දාන්න වැඩ කරන්න ඕන. අස්සේ අගියාට පස්සේ ඉස්තාලේ වහලා නම් තේරුමක් නැහැ. මේ පිළිබඳව ඔබට විවිධාකාර අදහස් තියෙන්න පුළුවන්. කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ජය වේවා.